ඊට පස්සේ ප්‍රකාශ කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද අපිට පොලිස් බලතල තියෙනවා. අපිට පොලිස් බලතල තියෙන නිසා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔය වගේ ප්‍රකාශයකට කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා නම් පොලිසියට අනිවාර්යෙන් යම් සාක්ෂියක් තියෙන්න ඕන මේ ප්‍රකාශය කළේ මේ ප්‍රකාශයෙන් කියපු දේ කරන චේතනාවෙන් කියලා. හොඳම දේ අඩුම වෙලට කසාදෙල ග්‍රීන් සුපර් කඩුවෙල අතුරුගිරිය මාතලේ නානම්මල කණිමුල්ල ගම්බල සාගරකාරී අවසන් මහත්මයාවත් අත්අඩංගුවට අරන් තියෙන හැබැයි එතුමා කරපු ප්‍රකාශයක් ඒක බරපතල ප්‍රකාශයක්. ඒ හින්දා ඔබතුමන්ලට ඒක අදහසක් ඇතිනේ මොකක් හරි ඊට පස්සේ කතා කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න. ඔව් මං හිතන්නේ ආණ්ඩුව දෙන්න හදන පණිවිඩයත් අර ඔබ කිව්ව එක තමයි කතා කරනකොට පොඩ්ඩක් පරිස්සමෙන් කතා කරන්න කියන එක කියලා තමයි මටත් තේරෙන්නේ. අර මම ඉස්සරලා කිව්වා අල්ලස් පනතට දූෂණ විරෝධී පනතට අලුතෙන් ගේන්න හදන සංශෝධනය තුලින් අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට සම්පූර්ණ තනි බලයක් දෙනවා. චෝදනා තියෙන පුද්ගලයින්ව සම්පූර්ණයෙන්ම නිදහස් කරලා ඔවුන් සාක්ෂිකරු කරගන්න. නමුත් ලෝකේ වෙනත් රටවල් වල ඒ වගේ ක්‍රමවේද තියෙනවා. නමුත් ඒවා අධිකරණයේ අධීක්ෂණයට යටත්ව තියෙන්නේ. ඉතින් අපිට ලොකු සැකයක් තියෙනවා මේ රජයේ බරපතල චෝදනා ලැබපු අය ඉන්නවනේ. දැන් කුමාර් ජයකොඩි මහත්මයා ගත්තාම මං හිතන්නේ අධිචෝදනාවකුත් ලැබලා තියෙන්නේ. ඒ වගේම ගල්ලංගුරු වංචාව, ඩීසල් වැඩි මිලට ගත්ත වංචා මේ චෝදනා සියල්ලම තියෙනවා. ඉතින් අපිට ලොකු සැකයක් තියෙනවා මේ බලතල තනි පුද්ගලයෙකුට දෙන්නේ ඔහුලව්ව මේ රජයේ චෝදනා තියෙන රජයේ ඉන්න අයව නිදහස් කරගන්නද කියලා. අනික් කාරණාව තමයි මේ සාගර කාර්යවසම් මහත්මයා කරපු ප්‍රකාශය. ඒ ප්‍රකාශය කෙනෙකුට විවේචනය කරන්න පුළුවන්. සුදුසු නැහැ කියන්න පුළුවන්. නමුත් ඔය වගේ ප්‍රකාශයකට කෙනෙක්ව අත්අඩංගුවට ගන්නවා නම් පොලිසියට අනිවාර්යෙන් යම් සාක්ෂියක් තියෙන්න ඕන මේ ප්‍රකාශය කළේ මේ ප්‍රකාශයෙන් කියපු දේ කරන චේතනාවෙන් කියලා. ඉතින් මම හිතන්නේ නැහැ සාගර කාර්යවසම් මහත්මයා මේ ප්‍රකාශය කරන්නේ නැත්තේ ප්‍රකාශය කරලා පස්සේ මේ පොලිස්පතිවරයාට පහර දෙන්න චේතනාවෙන් කියලා. ඒක බොහොම පැහැදිලි. ඉතින් එහෙම තියෙද්දිත් මේ කියපු උදු ප්‍රකාශයක් මත පුද්ගලයෙක් මේ හිතන විදිහට අත්අඩංගුවට ගන්නේ පැහැදිලිවම රජයට අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ දේශපාලන විරෝධීන් මර්ධනය කරන්න. ඒක නිසා තමයි අපිට පැහැදිලිවම පේන්න තියෙනවා මේ කරපු ප්‍රකාශයක් සම්බන්ධයෙන් රජය පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගන්නේ අනිවාර්යයෙන්ම උන්ට දෙන්න ඕන පණිවිඩය තමයි ඊට පස්සේ ප්‍රකාශ කරනකොට පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මොකද අපිට පොලිස් බලතල තියෙනවා. අපිට පොලිස් බලතල තියෙන නිසා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕක තමයි රජය දෙන්න හදන පණිවිඩය.